හැමෝටම සුබ නත්තලක් වේවා. අපි අද පටන් ගත්තේ මේ ක්‍රිස්මස් කේක් එක. හැබැයි මේක අනලිවල අපි ලික ඒ කියන්නේ ඇල්කොහොල් බ්‍රැන්ඩි ඒ වගේ දේවල් රම් අපි මික්ස් කරලා ඉවරලා අපි කවලම් කරලා වාජනයකට දාලා ඉවරලා මේක තියෙනවා මාසයක් දෙකක් ඒ ලික වලින්ම ෆල් වෙන්න. එතකොට ඊට පස්සේ තමයි මේකට කේක් එක හදන්නේ. මේ දැන්ට කේක් එක නෙමෙයි මෙතන තියෙන්නේ පළතුරු ටික විතරයි. රෝස් එසන්ස්, ආමන්ඩ් එසන්ස් ඒ වගේ දේවල් ගොඩක් යනවා. ඊට පස්සේ මික්ස් ස්පයිසි වගේ දේවල් එනවා. ඒවෙන් තමයි ගොඩක් මේක රස වෙනවා. සමහර රෙසිපි මේකට වඩා වෙනස් වෙන්න පුළුවන්. එක රෙසිපි එක චෙෆ්ලට අනුව හදිලා තියෙනවා. එතකොට ඒවා ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් මේ හොටෙල් වලට ගියාට පස්සේ. මේක තමයි මේ දැන් ක්‍රිස්මස් කේක් කියලා හැදෙන්නේ. හරි පැහැදිලි නේද පුතේ?